සුබම සුබ දවසක්. ඔයාලට කොහමද? ඔයාලා හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔයාලා දකින්න ඇති නේද මම මේ කහපාට ඩස්ටර් එකකින් මේ හැම දෙයක්ම පිහදානවා. ඉතින් මෙන්න මේ වගේ සැහැල්ලු එකකින් තමයි අපි ගොඩක් දුරට TV එක එහෙම පිහදාන්න ඕනන්නේ. මොකද TV එකේ තියෙන ස්ක්‍රීන් එක අපි රෙදි කෑල්ලකින් පිහදැම්මොත් ගොඩක් දුරට දූවිලි ඝනව බැඳලා තිබ්බොත් මේක හීරෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට සුපර් මාකට් වල සමහර වෙලාවට මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් මම ඔයාලට කියනවා පුළුවන් නම් මෙන්න මේ වගේ දෙයක් අරගෙන මේ ගෙදර තියෙන බඩු පිහදාන්න ගන්න කියලා රෙදි කෑල්ලකින් පිහදානවට වඩා. ඉතින් මම ගොඩක් දුරට කරන්නේ ඉස්සල්ලාම වැකුම් කරන එක. අපිට දැන් සම එකනේ, සම එකේදී ගොඩාක් දූවිලි එනවා ගෙට. මම නිතරම වගේ දොරවල් ජනෙල් වහගෙන ඉන්නේ. ඉස්සර නම් මම සමයකට ඉස්සර සතියකට එකපාරයි මේ විදිහට ඩීප් ක්ලීන් කරන්නේ. ඒ වුණාට දැන් මම සතියකට 3 පාරක් විතර ඩීප් ක්ලීන් කරනවා. එහෙම කරනකොට අපිට ඇත්තටම පිරිසිදුවට ලස්සනට ගේ තියාගන්න පුළුවන්. ඉතින් මම සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් ගන්නේ නැතුව තමයි හැමදාම හැම වැඩක්ම කරන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි මම ඊට ඉස්සෙල්ලා දවසේ රෑ ප්ලෑන් කරනවා කොහොමද මම පහුවදාට ඒ වැඩ ටික ස්ට්‍රෙස් එකක් නැතුව කරගන්නේ කියලා. ඉතින් මං කරන්නේ පහුවදා උදේට වෙන දේවල්, දවල්ට වෙන දේවල්, රැට වෙන දේවල් මොනවද කියලා තීරණය කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ රැට සාමාන්‍යයෙන් අපි තෝසෙ වගේ දෙයක් කරනවා නම් ඉතින් මං අද දවසේ කරන්නේ තෝසෙ හදන එක තමයි රැට. ඒ හින්දා මම කරේ තෝසෙ හදාගන්න උඳු ඇට ටික හොඳට පෙඟෙන්න දානවා. ඊට පස්සේ දවල්ටයි උදේටයි එක සැරේම උයා ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් අපේ ගෙදර උදේට නම් ගොඩාක් ලොකු දේවල් කැවෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් පාම් වගේ නැත්තම් මුං ඇට, කව්පි, කඩල වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ හින්දා මං කරන්නේ මම එක සැරේම මුං ඇට, කව්පි වගේ දේවල් තම්බලා තියලා සිප්ලොක් බෑග් වල දාලා තියෙනවා. එතකොට අවශ්‍ය වෙලාවට අරගෙන අපිට හදාගන්න විතරයි තියෙන්නේ පොඩක් රත් කරලා. ඉතින් දවල් කෑම එකත් මම උදේටම හදාගෙන තියාගන්නවා. ඊට පස්සේ මට දවල් වරුවම ගොඩාක් ෆ්‍රී. ඉතින් ඒ අතරෙදි තමයි මම මේ විදිහට මේ වැඩ ටික කරගන්නේ. ඉතින් මේක එක දවසක වැඩක්නේ. ඉතින් අනිත් දවස්වල කරන්නේත් මං ඒ විදිහට ප්ලෑන් කරගන්නවා. මම ගෙදර ඉන්නකොට ගොඩක් දුරට ඕනෑම වෙලාවක මොනවා හරි වැඩක නියැලෙනවා. ඉතින් ගොඩක් දුරට අපිට ස්ට්‍රෙස් නෑ. මම මේ සමයක හින්දා තමයි ගොඩක් දුරට ගේ ඇතුලේ වැඩි වැඩ කරන්නේ. නැත්තම් මම වින්ටර් එකේදී ගොඩාක් එළිය තමයි ඉන්නේ. මොකද මම වගාවන් කරනවනේ. වගාවන් කියන්නේ මට භාවනාවක් වගේ. ඉතින් මම මේ දේවල් කරන්නේ හරිම ආසාවෙන්. වින්ටර් එකේදී නම් ඇත්තටම මට ගොඩාක් කාලය වටිනවා. ඉතින් සමයකේදී අපි ගේ ඇතුළෙමයි ඉන්නේ. මොකද ඔයාලා දකින්න ඇතිනේ එළියට ගියාට පස්සේ කොයිතරම් රස්නයක් තියෙනවද කියලා. පැය 24ෙම අපේ ගෙදර AC දාලා තියෙන්නේ. මේ බලන්නකෝ මම ඔක්කොම ක්ලීන් කරගෙන මොප් කරලා මේ දැන් මේ විදිහට තමයි අවසානයේදී පෙනෙන්නේ ඔයාලට. ඉතින් මම ඇත්තටම මගේ ආදරණීය ගෘහණියන්ට ඒ කියන්නේ රැකියාවල නිරත වෙලා ඉන්න අයට තමන්ගේම කියලා ව්‍යාපාරයක් කරන අයටත් ගොඩාක් ස්ට්‍රෙස් වෙන අවස්ථා තියෙනවනේ. ඉතින් ඔයාලට මම මගේ අදහස් ටිකක් තමයි මේ වීඩියෝ එක තුලින් ගෙනාවේ. ඔයාලටත් ඉතින් පුළුවන් ස්ට්‍රෙස් ගන්නේ නැතුව තමන්ගේ වැඩ රාජකාරී ටික හරියට කරගන්න නේද? ඉතින් මම ඔයාලට කියලා තියෙනවානේ මම හාල් මැස්සෝ දාලා ඉවරලා chili paste එකක් හැදුවයි කියලා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවලදී අපිට ගන්න හරිම ලේසි. මම එදා රෑ බටු ටික gediye පිටින්ම බැදලා තිබ්බා. අවශ්‍ය කලමනා ටික දාලා මේක හරි ලේසි බැද ගන්න. ඉතින් ලුණු ටිකක් තක්කාලි ටිකක් කපලා දාලා පහවදාට ගත්තා. ඒ වගේම තමයි බිත්තර ඔම්ලට් එකක් හදලා තියෙනවා. කහබතක් උයාගෙන තියෙනවා එළවලු ටිකක් දාගෙන. ඒ වගේම මම බබාලට සොසේජස් බෙදලා තියෙනවා. chili paste එක අරන් තියෙනවා. ඉතින් බලන්නකො හරිම සිම්පල්. අපිට කෑම උයා ගන්න කියලා මහා ලොකු කාලයක් ගත වෙන්නෙත් නෑ. ඉතින් ගොඩාක් අය කෑම උයන එක ලොකු වදයක් කියලානේ හිතාගෙන ඉන්නේ නේද? ඉතින් අපි අර විදියට ප්ලෑන් කරපුවාම
අපිට හරිම ලේසි දවල් වරුවට ඔන්න කාලෙත් ඉතුරු. ඉතින් මම රෑට හදාගන්නවයි කීවේ තෝසෙනේ. තෝසෙ කන්න මම පරිප්පු කරියක් හදාගත්තා. ඉතින් ඔයාලා හැමෝම දන්නවනේ පරිප්පු යන්න. මම මේ පරිප්පු කරිය ටිකක් ගණට තමයි හදාගත්තේ. ඉතින් මම ලස්සන වෙන්න චෙරි තක්කාලි ටිකකුත් ඔන්න එකතු කරගත්තා. මේ චෙරි තක්කාලි නම් මට ඇති වෙන්න තියෙනවා පීසල් කරලා. ඉතින් මම මේක ගොඩක් රස වෙන්න වැඩිපුර ලුණු ටිකක් සුදු ලුණු ටිකක් මිරිස් කරල් කීපයක් කපලා දාලා අබ ටිකක් දාලා කරපිංච ටිකක් දාලා ඔන්න මම ගත්තා. මෙහෙම හදාගත්තාම තෝසේ හොඳට කන්න පුළුවන්. ඇත්තටම ගොඩාක් රසයි. සාම්බාරු ඉතින් හැමදාම හදනවනේ. මම වෙනසකටත් එක්ක මම පරිප්පු ටිකක් හැදුවා. මොකද අපේ දෙන්නගෙම කැමැත්ත අනුව තමයි මම කෑම හදන්නේ. එයාලා කැමති විදිහට. මගේ ආදරණීය පවුල වෙනුවෙන් මම කොච්චර මහන්සි වුණත් මම ඒ දේවල් ඉෂ්ට කරනවා. මේ තෝසේ එකත් මම හොඳට පිපිලා තිබ්බට පස්සේ තමයි අරන් හදාගන්නේ. මේකට මම තෙල් මිශ්‍රණයක් දාලා තියෙන්නේ. ටිකක් රස වැඩි වෙනවනේ. නේද? ඉතින් මේක ඝනටත් හදාගන්න පුළුවන්, තුනීවටත් හදාගන්න පුළුවන්. මොනතරම් අපහසුකම් තිබුණත් මොනතරම් අමාරු තිබුණත් මං සාමාන්‍යයෙන් කඩෙන් කනවා අඩුයි. ඉස්සර නම් ගොඩක් දුරට කඩෙන් තමයි කෑවේ. දැන් නම් නෑ. මගේ දරුවෝ වෙනුවෙන්, මගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන්, මම වෙනුවෙන් මං ගොඩාක් දුරට පරිස්සම් වෙනවා ලෙඩ රෝග වලින් වුණත්. ඉතින් මේ මම හදාගත්ත පරිප්පු කරියක සහ තෝසෙ ටික ඔන්න මම ඔයාලට ඉදිරියට අරන් එන්නම්කෝ. ස්ට්‍රෙස් එකක් නැතුව වැඩ කරගන්න ගොඩාක් ටිප්ස් ටිකක්. ඉතින් මගේ වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉඳලා මොනවා හරි යම් දැනුමක් ලබා ගත්තා නම් මගේ ආදරණීයලට ගොඩාක් ස්තුතියි කියලා මම මේ වෙලාවේ කියනවා. මගේ වීඩියෝ බලන්න කැමති නම් මේ පැත්තට එන්න. අපි අලුත් දවසක එනම් හමු වෙමු.